අනාගත ආයෝජකයින් ඔන්න අද මම කතා කරන්න යන්නේ ඔයාලා අනාගතේ ඔයාලා කවදා හරි දවසක ඉඩමක් මිලදී ගත්තොත් ඉඩමකට ආයෝජනය කරොත් මොනවද ඔයාලට තියෙන වාසි මං අන්න ඒ වගේ වාසි පහක් ගැන අද කතා කරනවා පළවෙනිම වාසිය තමයි ඉඩම් කියන්නේ සීමිත සම්පතක් ඉඩම් තියෙන්නේ ලංකාව ගත්තොත් ලංකාව ඇතුලේ තියෙන සීමිත ඉඩම් ප්‍රමාණයක් ඉඩම් ප්‍රමාණය කවදාවත් වැඩි වෙන්නේ නැහැ ඒක නිසා කාලයත් එක්ක අගය වැඩි වෙනවා ඔයාලා අද ආයෝජනය කරා නම් තව අවුරුද්දක් යනකොට ඒකේ වටිනකම වැඩි වෙලා. දෙවෙනි කාරණේ තමයි ඔයාලට නඩත්තුව අවමයි. ඔයාලා ඉඩමක් ගත්තා කියලා ඒකේ නඩත්තු කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලගේ මුදල් වෙන දෙයකට ආයෝජනය කරා නම් හිතන්න ඔයාලා කාර්යබහුල ජීවිතයක් ගත කරද්දී ඔයාලගේ මුදල් වෙන කිසියම් හෝ දෙයකට ආයෝජනය කරනවා. ඉතින් ඔයාලා ඒක ගැන හොයන්න ඕනි, නඩත්තු කරන්න ඕනි. එතකොට මෙතෙන්දි වාසියක් තමයි කාලයත් එක්ක වටිනකම වැඩි වෙනවා. හැබැයි නඩත්තුව සීමිතයි. තුන්වෙනි වාසිය තමයි ඔයාලා මිලදී ගන්න ඉඩම ඕනෙම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට කවදා හරි ඔයාලගේ ගෙදරක් හදන්න, විලා එකක් හදන්න, බිල්ඩින් එකක් හදන්න, ඔයාලට ඕන වගා කරන්න. ඒ හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඔයාලා එතෙන්දි කරන ආයෝජනය අනාගතයේ දවසක වැඩි මිලකට විකුණන්න පුළුවන්. ඔයාලට ඕනෙම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. හතරවෙනි වාසිය තමයි ඔයාලා මිලදී ගත්තු ඉඩම ඔයාලට පුළුවන් පැසිව් ඉන්කම් එකකට කන්වර්ට් කරගන්න. එහෙම කන්වර්ට් කරගන්නේ ඔයාලට පුළුවන් සමහරවිට ඔයාලා ගන්න ඉඩම නාගරික වුණොත් ඔයාලට ඒක කාර් පාක් එකකට දෙන්න පුළුවන්. නැත්නම් දැන්වීම් පුවරු සඳහා දැන්වීම් පුවරු සමාගමකට ඒක ඔයාලට කුලියට දෙන්න පුළුවන්. ඒ වගේ දෙයකට. එතන නිවාසක් හදලා ඒ නිවස කුලියට දෙන්න පුළුවන්. ඒ වගේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලා කරන ආයෝජනයේ පැසිව් ඉන්කම් එකක් ලබා ගන්න. පස්වෙනි වාසිය තමයි ඒක ඇවිල්ලා බොහොම ආරක්ෂිත ආයෝජනයක්. ආරක්ෂිත ආයෝජනයක්. මොකද කවදාවත් ඔයාලට ඒක නැති වෙන්නේ නැහැ. ඔයාලට ඒක හැමදාම තව අවුරුදු 5කින් 10කින් උනත් ඒක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මිලදී ගත්තට වඩා වැඩි මිලකට. ඉතින් හිතන්න ඔයා මේ මුදල වෙන කිසියම් හෝ වාහනයකට ඔයා ආස වෙන කිසියම් හෝ දෙයකට ආයෝජනය කරා නම් ඒක unsafe investment එකක්. මොකද ඒක අපිට කැඩෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්, විනාශ වෙන්න පුළුවන්. හැබැයි ඉඩමක් කවදාවත් එහෙම ආයෝජනයක් වෙන්නේ නැහැ. සුබ දවසක් හැමෝටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.